හැමදෙනාගේම යහපත සුභසිද්ධිය ප්‍රාර්ථනා කරන ඔබටත් හෙට දවස අනාගතය යහපත් මතු අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරමින් කාලාත්‍ර ටීවී අපි සූදානමින් මේ ඉන්නේ බොහොම සුවිශේෂී කාරණයක් පිළිබඳව කතා බහ කරන්න. මොකද දැන් කාලාත්‍ර ටීවී නාලිකාව පවා අපි සමාජ මාධ්‍ය ඇතුලේ තමයි මේ විදිහට ඔබට අරගෙන එන්නේ. එතකොට ඔබට විවිධ වර්ගයේ මාධ්‍ය සමාජ මාධ්‍ය ඇතුළේ විවිධ වර්ගයේ මාධ්‍ය හැසිරවීමේ ක්‍රමවේදයන් ඔබ දකිනවා ඇති. ඉතින් මේ හැම දෙයක්ම අපි තෝරා බේරාගෙන නිවැරදිව අපේ ජීවිතේට වැදගත් වෙන කාරණා උකහා ගනිමින් මේවත් එක්ක ජීවිතය ඉස්සරහට අරගෙන යාමයි අපි සිද්ධ කරන්න ඕනේ. ඉතින් අදත් බොහොම සුවිශේෂී කාරණයක් සම්බන්ධයෙන් කතා බහ කරන්න. මේ සමාජ මාධ්‍යත් එක්ක සම්බන්ධ වුණු මේ සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී අපි දැනගත යුතු අපි අවබෝධය තබාගත යුතු කාරණා සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදීත් මේ කාරණා පිළිබඳව කතා කරන්නට අපේ හුරු පුරුදු ගෞරවනීය වෛද්‍යතුමන් අද දවසේදීත් කාලාත්‍ර ටීවී සමග සම්බන්ධ වෙනවා. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන් ආයුබෝවන් ඔබතුමන්ට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ලබන වෛද්‍යතුමනි. ඉතින් බොහොම කාර්යබහුල අටියක හිටියත් අපි වෙනුවෙන් කාලය වෙන් කරාට බොහොම ස්තුතියි ප්‍රථමයෙන්ම වැඩසටහනට පෙර ආතුව. වෛද්‍යතුමනි මේ මම කැමති මේ සමාජ මාධ්‍ය මේක හරිය මේ දැලිපියෙන් කිරි කනවා වගේ වැඩක් මේක හරිය කල්පනාවෙන් සිහිබුද්ධියෙන් කරන්න අවශ්‍යයි. මේ සමාජ මාධ්‍ය භාවිතයේදී අපි අනුගමනය කරන්න ඕන දේවල් අපි එක එක වයස් මට්ටම් වලට ගැලපෙන විදිහට මම හිතන්නේ අපිට මේක කතා කරන්න පුළුවන් පුංචි දරුවන්ට තරුණ පිරිස් වලට. මේ මුලින්ම මම කැමති සමාජ මාධ්‍ය නිවැරදිව යොදාගන්නේ කොහොමද මේ භාවිතය නිවැරදි කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි අවබෝධයක් ලබාගෙන ගැඹුරට කතා කරගෙන යමු වෛද්‍යතුමනි. ඉතාම වැදගත් මාතෘකාවක් සමාජ මාධ්‍ය කියන්නේ. දැන් සමාජ මාධ්‍යයට සම්බන්ධ නැති කිසි දෙයක් හොයාගන්න නැහැ. කියන්නේ සමාජ මාධ්‍ය එච්චර වේගයෙන් ලෝකයේ තුල පැතිරලා තියෙනවා. ඒක ලංකාවෙත් පැතිරලා තියෙනවා. සමාජ මාධ්‍ය තුලින් තමයි ඕනෑම පණිවිඩයක් දැන් මිනිස්සු අතරට වේගයෙන් ගමන් කරන්නේ. එතනදී තමයි අපි ඉතාම ප්‍රවේශම් වෙන්න. මොකද ඕනෑම දෙයක් ආරම්භ කරපු අවස්ථාවක අපිට ඒකෙන් වෙන්න පුළුවන් හොඳ වගේම හානිය දෙකම පොඩ්ඩයි පොඩි ප්‍රමාණයක්. හැබැයි කිසියම් දෙයක් පුළුල් වුණාට පස්සේ විශාල වුණාට පස්සේ ඒකෙන් වෙන්න පුළුවන් හොඳ වගේම නරක දෙපැත්තම විශාල ප්‍රමාණ වලින් වෙන්නේ. ඒක නිසාම තමයි අපි මේ සමාජ මාධ්‍ය භාවිතයේදී නිවැරදිව භාවිතා කරන්න ඕන කියන තැන ඉතාම වැදගත් තැන හිට ගන්න ඕන වෙන්නේ. මොකද ඒකට හේතුව මම උදාහරණයක් ගන්නම්. අපි දැන් අපිට ලැබෙනව මොනවා හරි පණිවිඩයක් සමාජ මාධ්‍ය තුලින්. ඒක අපිටත් සමහර ලාවට තේරෙනවා මේක අසත්‍යයක් වෙන්න පුළුවන් කියලා. අපි ඒක තව කෙනෙකුට මේ බෙදා ගන්නවා අපි කියනවා ෂෙයා කරනවා කියලා. අපි මේ කරන්නේ හරි දෙයක් නෙමෙයි. මොකද අර වැරදි දේ අපි බෙදාගත්තට පස්සේ ඒකෙන් තව බොහෝ දෙනෙකුට හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා අපේ සමහර කරුණු බෙදාගන්න ඉස්සෙල්ලා මේකෙන් කෙනෙකුට හොඳක්ද වෙන්නේ හානියක්ද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න ඕන. දැනට බොහෝ දේවල් සමාජ මාධ්‍ය තුල තියෙන වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ මිනිසුන් අර తాවකාලිකව සතුටු කිරීම සහ తాවකාලිකව දේවල් වලින් ඒ කියන්නේ අල්ලාගෙන සිටීමේ දේවල් තමයි. හැබැයි ඒ අතර අපිට පුළුවන් නම් අපි බලලා මේක හරහා දිගු කාලීන මිනිසුන්ගේ ජීවිතවලට අපි මේ යාළුවෙකුට ෂෙයා කරනවා එයාගේ ජීවිතයට ප්‍රයෝජනයක් වේවිද ඔහුගේ අනාගතයට ප්‍රයෝජනයක් වේවිද කියලා හිතලා කරන්න පුළුවන් නම් ඒක එක්තරා නිවැරදි භාවිතා කිරීමක්. මේක අපි දැන් මේක කතා කරනකොට අවබෝධ වෙනවා. අවබෝධ නොවි දැන් සමාජ මාධ්‍ය භාවිතා කරන විට පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා අපි ඇතුළට ගියාට පස්සේ අපි අවබෝධයක් නැතුව තමයි දේවල් වෙන්නේ. මොකද අපිට එකක් පෙන්නනවා මේකේ හොඳ පැත්ත සහ නරක පැත්ත ඉන්නේ. ඒක පසු අපි දැන් එහෙම අපිට වැඩක් නැති දෙයක් බැලුවා නම් ඊගාවට එන්නේත් ඒ જાති එක. ඊට පස්සේ අපි වේගයෙන් පහළට ගිහිල්ලා අපි දන්නේම නැතුව අපි සමහරට විනාඩියකට යන්නේ විනාඩි 30ක් 40ක් 50ක් 60ක් යනවා. හැබැයි ඔව් මේක අපි හොඳ කරුණ තමයි අපිට පුළුවන් මේක නිවැරදිව භාවිතා කරන්න. නිවැරදිව හොඳ දේවල් වලට භාවිතා කරත් ඒකම තමයි වෙන්නේ. හොඳ දේනවා ඊගාට හොඳ දේනවා ඊගාට හොඳ දේනවා. ඒක නිසා අපි නිතරම අපේ වගකීම තමයි අපි අවබෝධයක් තියෙන මේ නාලිකාව නරඹන
සියලුම දෙනා හොඳ අවබෝධයක් ප්‍රඥාව තියෙන අය. මොකද ඔහුන් කවදාවත් මේ වැරද්ද කරන්නේ නැහැ. නමුත් අපි මේ වැරද්ද කරන එක අඩු කරන්න මේක පතුරවන්න ඕන හැමෝටම තව අයටත් කියන්න ඕන අපි හොඳ දෙයක් දෙමු. නිවැරදිව මේක භාවිතා කරමු. ඒ වගේම අපි දෙයක් ෂෙයා කරන විට දෙපාරක් හිතමු මේකෙන් කෙනෙකුට දිගු කාලීන වාසියක් වෙනවද? නැත්නම් ඔහුගේ ජීවිතය ආලෝකමත් වෙනවද කියලා හිතලා ෂෙයා කරාම ඔන්න මේක ටික ටික අපේ යාළුවන් තුල මිතුරන් තුල පැතිරෙනවා. ඉතින් නිවැරදිව සමාජ මාධ්‍ය භාවිතා කරන්න අපි හැමෝම අදිටන් කරගමු. ඒක තමයි දෙන්න තියෙන පණිවිඩය. අනිවාර්යයෙන්ම ඉතින් දැන් මේ වෙනකොට වෛද්‍යතුමනි ගොඩාක් පිරිසකට ඇත්තටම Tamanට අමතර ආදාය මාර්ගයක් පවා ගොඩ නගා ගන්න නිර්මාණය කරන්න පුළුවන් තත්වයට මේ සමාජ මාධ්‍ය දියුණු වෙලා තියෙනවනේ. ගොඩාක් අය මේක පරිශීලනය කරනවා. ඔය අතර මේ අයහපත් විදිහට මේකෙන් විවිධ පුද්ගලයින්ට අවැඩක් සිද්ධ වෙන විදිහේ වැඩ කරන පිරිසක් ඉන්නව නැතුවම නෙවෙයි. ඒ නිසාම තමයි අපිට මේ කාරණා මේ විදිහට කතා කරන්නත් සිද්ධ වෙලා තියෙන්නේ. මොකද මේක යහපත් තැනට අරන් එන්න අවශ්‍යතාවය මතුවෙන නිසා. මේක මේ යහපත් කටයුතු සඳහා යොදා ගන්න අපිට මේවලමක් බවට පත් කරගන්න පුළුවන් නේද කියන එක මොන වගේ යහපත් වැඩද මේ සම්බන්ධ මේකත් එක්ක එකතු කරගෙන කරන්න පුළුවන් කියන එක පොඩ්ඩක් අපි අදහසක් විදිහට ලබා දෙමු වෛද්‍යතුමනි. අපිට පහසුවෙන්ම යහපත් දේවල් වලට මේ සමාජ මාධ්‍ය යොදා ගන්න පුළුවන්. අපිට තියෙන තාක්ෂණේ භාවිතා කරලා අපිට සමහර ලාවට මුහුණු පොතේ වෙන්න පුළුවන්, YouTube තාක්ෂණය වෙන්න පුළුවන්. යහපත් පණිවිඩයක් අපිට බෙදා දෙන්න පුළුවන්. දැන් අපිත් කරන්නේ මේ වගේ දෙයක්. යහපත් පණිවිඩයක් බෙදා දෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි කෙනෙක් අසරණ වුණ වෙලාවක අපි හිතමු රෝගී වෙලා ඉන්නවා, ඇත්තටම මුදල් නැහැ, නැත්තම් ඉගෙන ගන්න බැරි දරුවෙක් ඉන්නවා, මොනවා හරි ඇත්තටම අසරණ වෙච්ච අවස්ථාවක අපිට පුළුවන් මේක යොදාගෙන ඒක පතුරවන්න පුළුවන් වෙනවා. ඊට අමතරව අපි හිතමු දැන් අපේ ඔය මේ සොලිකුණාටුව ආවනේ, තිත්තා සොලිකුණාටුව. ඒ වගේ අවස්ථාවල අපි දැක්ක මේක යහපත් ලෙස යොදා ගන්නවා. මොකද අපි කෑම ආහාර බෙදන ඒවා පෙන්නනවා. එතකොට තව කෙනෙක් ඒකෙන් මේ අභිප්‍රේරණය වෙනවා, නැත්තම් මොටිවේට් වෙනවා. ඒක ඒව හොඳ දේවල්. ඉතින් ඒ වගේ වෙලාවටත් අපිට මේක යොදා ගන්න පුළුවන්. ඒ වගේම දැන් සමහර අය දන්නේ නැත්තම් වෙන ඊගාවට වෙන දේ අපි මේ පණිවිඩය අපි හිතමු අනතුරක් කියලා අපිට ඒක මේ හරහා මේ දැන කියා ගන්න පුළුවන්. එතකොට බොහෝ දෙනා දන්නවා. ඉතින් ඒ වගේ අපිට හැම පැත්තෙම මේක බලලා මේක යහපත්ව අපිට යොදා ගන්න පුළුවන්. අපේ දෙවෙනි පණිවිඩය තමයි මේක මේ සමාජ මාධ්‍ය දෙනකොට නිතරම ඔබෙන් අහන්නේ මම මේක යහපත සඳහා යොදාගන්නේ තව කෙනෙක්ගේ යහපත සඳහාද කියලා. මොකද මේක යහපත සඳහා යොදාගත්තම අපිට ලොකු ඒකෙන් පිනක් කුසලයක් වෙනවා. සුභසිද්ධියක් වෙනවා. අපිට හොඳයි, සතුටුයි. හැබැයි අපි මේක යහපත ලෙස යොදාගෙන සමහරට මුදල් ටිකක් හොයන්න පුළුවන්. හෙව්වට අපිට හැමදාම දුක් විඳින්න වෙනවා. දැන් සමහර ලාවට අපි දරුවන්නුත් මේක බලනවා. ඉතින් අපි වැරදි දේවල් වැඩිපුර නාලිකා තුලින් දැම්මට පස්සේ අපි හිතමු අවශ්‍ය නැති දේවල් ඉතින් දරුවන් තුල ගිහිල්ලා මේක හොඳ දෙයක් නෑ. අපිටත් ඒකේ පෞසිද්ධ වීමක් වෙනවා. හැබැයි අපි යහපත් දේම වැඩිපුර දැම්මොත් අපිට ලොකු පිනක් යහපතක් වෙනවා. අපි අපේ දැනුම කල්පනාව නිවැරදි තැන තියාගත යුතුයි. ගත යුත්තේ මොනවද? ඉවත් කළ යුත්තේ මොනවද? මං හිතනවා ඔබට දැන් වසර ගණනාවක අත්දැකීම් තියෙනවානේ අපේ දැන් රටට මේ සමාජ මාධ්‍යත් එක්ක ගැටිලා. ඒ නිසා ඔබට හොඳ දේවල් තෝරගන්න මේ ඒ අත්දැකීම දැන් මේ වෙනකොට හොඳ තැනක ලැබිලා තියෙනවා. මේ අනිත් කාරණේ තමයි වෛද්‍යතුමනි දැන් ගොඩක් වෙලාවට මේකත් අපි පොඩ්ඩක් කතා කරගන්න ඕන. සත්‍ය අසත්‍ය තෝරා බේරා ගන්න කොහොමද කියන එක සමහර වෙලාවට අපිට ඒක කොහොමද ඒක අත්දැකීමෙන් වෙන දෙයක්ද නැත්නම් අපි දෙයක් දැක්කට පස්සේ ඒක තවත් කෙනෙක් එක්ක ඒක දැන් ඔබතුමා කිව්වාගේ ෂෙයා කරන්න කලින් කොහොමද අපි නුවණින් මේක විමසන්න ඕනේ. දැන් අපි තුමු මේක රටට බලපාන පොදු කාරණයක්. සමහරට අසත්‍ය කාරණා අපි දැක්ක පහුගිය කාලවල වලත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරා. ඉතින් මේකේ මේ සත්‍ය අසත්‍යතාවය දැක්ක ගමන් අපි කලබල වෙලා මේ අර මේ නිකන් අපිට වගකීමක් නැති විදිහට ක්‍රියා කරන්නේ නැතුව යමක් දැක්ක මේක නුවණින් විමසලා බලලා මේක සත්‍ය අසත්‍යතාවය කොහොමද අපි හොයාගන්නේ මේ සමාජ මාධ්‍ය වල පළවෙන කාරණාත් එක්ක ගත්තාම පොඩ්ඩක් ඒ ගැන අපිට දැනුවත් කිරීමක් කරොත්. ඔව් සමාජ මාධ්‍ය තුළ ඒ ලැබුණ අවකාශය මොකද මේක උපකරණයක් නෑ සත්‍ය අසත්‍යද කියලා මේ එහෙම පරීක්ෂා කරන්න. ඒ වගේම ඉහළම තැන් වලින් කියන්නේ රටවල් වල වුණත් එහෙම ලංකාව වගේ මේ සත්‍ය අසත්‍ය කියලා බලන්නේ. ඉතින් ඒක නිසා ඒ වාසිය අරගෙන බොහෝ විට සමහර අය මේ අසත්‍ය දේවල් ප්‍රචාරය කරනවා. ඒක අර රැල්ලක් වගේ හදනවා. ඉතින් ඒ රැල්ලට බොහෝ දෙනා අහු වෙනවා. රැල්ලට අහු වෙලා ඒ අසත්‍ය දේ සත්‍ය ලෙස වැළඳ ගන්නවා.
ඒක නිසාම තමයි දෙයක් දැක්කට දෙයක් ඇසුනට දැන් මේක බලන නරඹන අපි දන්නවා දෙනා බොහොම හිත දියුණු අය හොඳ අවබෝධයක් තියෙන අය. ඒක නිසා Taman දැක්කට Tamanට ඇහුණා කියලා එහෙම එකපාර පිළිගන්න එපා. පොට්ටක් වටපිටෙන් විමසා බලන්න මෙහෙම දෙයක් ඇත්තද කියලා. දැන් සමහර චරිත ගැන පුද්ගල චරිත ගැන එක රැයින් විශාල වශයෙන් ඔහුට ප්‍රහාර වදිනවා. ඒ කියන්නේ මෙහෙම නරක වැඩක් කරා කියලා. හැබැයි එහෙම වෙලා නැහැ. පසුව තමයි තේරෙන්නේ මේ දේ නෙමෙයි අර අපිට මේ වැඩිපුර නරඹුම් වාරව ගන්නක් ලබා ගන්න ඔන්න මේ එහෙම අර දැකපු දේ බොරුව කියලා. අනිත් එක තමයි දැන් සාමාන්‍යයෙන් කෙනෙක් විනාඩි 30ක් කතා කරොත් අපි ඒකේ දාන විනාඩි 2ක් දාන ඒ කතාරු එක කොටසක්. මොකද ඒකේ මුලයි මැදයි සම්බන්ධ නැතුව දැම්මහම අපිට ඒ කොටස විතරයි තියෙන්නේ. අපි ඒ කොටස අල්ලගෙන ඔහුව සම්පූර්ණයෙන් නැති කරන අවස්ථා සමහර චරිත සම්පූර්ණ නැති කරපු අවස්ථා තියෙනවා. පසම වෙන අර්ථයක් තමයි ගැබ්බේ. එවිට බලන්න ඕන දැන් සමහර අය වචන උච්චාරණය වෙන්න පුළුවන් භාෂාවේ වචන දන්නේ නැති නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ වෙලාවෙදී සම්පූර්ණ අදහස ගන්න කියලා තමයි. මොකද එහෙම නැතුව අර විනාඩිය දෙක අරගෙන අපි ඔහු ගැන වැරදි මතයක් ගත්තොත් ඒක හොඳ නෑ. මොකද එහෙම ඒක හෙට දිනේ ඔබට හොබේ ඥාතියෙකුට යාළුවෙකුට දරුවෙකුට වෙන්න පුළුවන්. ඒක නිසා අපි නිතරම අර පොඩි කොටසක් දාලා විශාල වශයෙන් සමාජය තුල පතුරවනවා නම් ඔබ පොඩ්ඩක් හැරලා බලන්න මෙහෙම ඇයි විශාල වශයෙන් පතුරවන්නේ කියලා. දැන් ලංකාවේ සමහර චරිත අද මේ සමහර වෙලාවට ඈත් කරන්න හේතු වුණා මේ වැරදි ඒව නිසා. ඉතින් ඒක නිසා මේක ඊටාම හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද විශාල වශයෙන් මුදල් වැය කරලා අනිත් එක තමයි වේගයෙන් දෙයක් එනවා නම් පණිවිඩයක් ඔබට පේන හැම තැනම මේක නිතර කියන දෙපාරක් හිතන්න මේක ඇත්තක්ද බොරුවක්ද. මේක ඇත්තක් නම් හොඳයි බොරුවක්ද. මොකද තීරණ ගන්න කලබල වෙන්න එපා. ඒක එකම දේ තියෙන සමාජ මාධ්‍ය විතරක් දැකලා තීරණ ගන්න කලබල වෙන්න එපා. ඔබ විමසා බලන්න මේක ඇත්තක්ද බොරුවක්ද. අපි දැන් ඊගාවෙක් කතා කරා මේකේ වැදගත්කම මේ ඇත්තක්ද බොරුවක්ද කියලා හොයන එක. ඒක Tamanට කරන්න පුළුවන් වෙන්නේ Tamanගේ අත්දැකීම් එක්ක, Tamanගේ ප්‍රඥාවත් එක්ක Tamanට තේරෙනවා මෙහෙම දෙන්නේ මේක බොරුවක් වෙන්න පුළුවන්. මේක ඇත්තක් වෙන්න පුළුවන්. අපි කලබල වෙන්නේ නැහැ. අපි චරිතවලට හොඳයි කියන කලබල වෙන්නෙත් නැහැ, නරකයි කියන කලබල වෙන්නෙත් නැහැ. ඔහු කරන ක්‍රියාවන් අපි බලමින් තමයි යන්න ඕන. එහෙම කලබල වෙලා අපි හොඳයිම කියලා හිතුවත් නරකයිම කියලා හිතුවත් ඒක හොඳ දෙයක් නෙවෙයි පුළුවන්. සමස්ත ක්‍රියාවලිය පොඩි ඉල්ලීමක් කරන්න ඕන. අර පුද්ගල චරිතයක් ගත්තා සමස්ත ක්‍රියාවලිය බැලුවහම අපිට තේරෙනවා මේ යන පාර මොකද්ද. ඒ සමස්තය දකින්න කියන පණිවිඩය කියන්න ඕන. මෙන්න මෙතන තමයි බොහොම කෙටි වෙලාවක් තුල පොඩි කෑල්ලක් අපි අල්ලගෙන ඒ මත නම් තීරණ ගන්න එපා කියන පණිවිඩෙත් දෙන්න ඕන. ඒ සමස්තය හිතන්න කියලා මේ පණිවිඩෙත් දෙන්න අවශ්‍යයි. ගොඩක් කලාවට දැන් අර මේක ඇතුලේ දේවල් දැකලා අත්දැකීම් අරගෙන හරි ගිහිල්ලා වැරදි වෙලා හිතපු දේවල් හරි ගිහිල්ලා හිතපු දේවල් වැරදි වෙලා ටික කාලයක් සමාජ මාධ්‍ය තුල ඉන්නකොට කෙනෙකුට යම් අවබෝධයක් එනවා මේ කාරණා සම්බන්ධයෙන්. කොහොම නමුත් කලබල වෙන්න එපා, හදිසි තීරණ ගන්න එපා කියන කාරණේ පිළිබඳව වෛද්‍යතුමා සිහිපත් කරේ. වෛද්‍යතුමනි මේ අවසාන වශයෙන් මට තියෙනවා දැනගන්න දැන් ඔය සමහර රටවල් වල මේක එකතරා වයස් සීමාවකින් පස්සේ දරුවන්ට මේක තහනම් කරලා තියෙනවා. දැන් පහුගිය කාලෙත් අපි ලෝකයේ දිහා අවධානය යොමු කරනකොට දැකලා තියෙනවා. දැන් මේකේ මේ ඔබතුමා මොකක්ද මේ දැන් මේ වාරණය සම්බන්ධයෙන් අපි දැන් පහුගිය කාලෙත් අපේ රටේ සමාජ මාධ්‍ය වාරණය පිළිබඳව කතා කරා. ඒ ගැන හොඳ නරක දෙපැත්තම තියෙනවා. සම්බන්ධ මේ දරුවන් අතට මේක යොමු වීම පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? වහිම වයස් සීමාවක් සුදුසුද? මේකෙන් දරුවන්ට ප්‍රයෝජන ගන්නත් පුළුවන්ද කොහොමද කියන එක ගැන ඔබතුමා යම් අදහසක් ඉදිරිපත් කරොත්. ඔව් දැන් මමත් දැක්ක මේ පුවත සමහර යුරෝපයේ රටවල් සහ සමහර දියුණු රටවල් දැන් ජංගම දුරකථනය දරුවන්ට දෙන්න අවශ්‍ය නැහැ. සමාජ මාධ්‍ය දෙන්න අවශ්‍ය නැහැ. වයස් සීමාවක් අවුරුදු 14න් පස්සේ දෙන්න ඕන, 12න් පස්සේ ඒ වගේ 16න් පස්සේ වගේ දාන්න අවශ්‍යයි කියලා කතා කරගෙන යනවා. ඉතින් මේකෙදි අපි කල්පනාකාරී වෙන්න ඕන. එහෙම වෙලා තියෙන්නේ සමාජ මාධ්‍ය තුල වැරදි
දේවල් සංසරණයේ අංක 1. දෙවෙනි එක දරුවන් ඒකට ඇබ්බැහිවීම. ඇබ්බැහිවීම කියන්නේ දිගට බලන එක. ඉතින් අපිට පුළුවන් අර වැරදි තොරතුරු එනියා පොඩ්ඩක් අඩු කරන්නයි ඒක අපිට මේ පේන්න අනිත් අයට පේන්න අවස්ථාව එකනකින් ඈත් කරන්න නෙමෙයි. අර දෙමව්පියන්ගේ අනුදැනුම යටතේ තමයි මේක වෙන්න පොඩ්ඩක් බලන්න පුළුවන්. ඊට පස්සේ දරුවට එතකොට හොඳ ඒවා ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. මොකද පරිසරය ගැන, ලෝකය ගැන අලුත් ඒවා ඉගෙන ගන්න තියෙනවා. ඔව් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒ වගේම අර දරුවන් ඇබ්බැහි වෙන්නේ මේකට එක දිගටම යොමු වුණාම ඇබ්බැහිවීමකට වෙනවා. ඉතින් අර ඒ ඇබ්බැහිවීම වළක්වා ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ රටවල් ඒ ඇබ්බැහිවීම තුලින් දරුවන්ට හෝමෝන වෙනස් වෙලා මානසික රෝගී තත්ත්ව ඇවිල්ලා එහෙම හිතන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒක නිසා තමයි මේ ඇබ්බැහිවීම වළක්වා ගන්න තමයි මෙහෙම නීති ගේන්න ඇත්තේ. ඕනම දෙයක් අර අපි අපදාම කියනවනේ ඕනවට වැඩිය හොඳ නැහැ. ඉතින් මේ සමාජ මාධ්‍ය කියන්නේ නරක දෙයක් නෙමෙයි. මේකෙන් හොඳ දේවල් තියෙන මේකේ නැවත අපි මතු කරනවා හොඳ කාරණේ තමයි අපි නරක පැත්ත නම් ගන්නෙ අපිට ඒක අල්ලගෙන අලුත් තාක්ෂණය අනුව දැන් AI භාවිතා කරලා අලුත් තාක්ෂණ අපිට නරක ඒවාම තමයි පෙන්වන්නේ. අපි හොඳ ඒවා නම් බලන්නේ අපිට දිගටම එන්නේ හොඳ ඒවා. ඉතින් අපිට ඒ වාසිය ගන්න පුළුවන්. එතකොට අපි දරුවන්ටත් හොඳ පැත්තම දානවා නම් එතකොට හොඳ ඒවා අරගෙන ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි නරකේ වට යමු වුණොත් දිගටම නරකේ වෙන්නේ. එතකොට ඊට අමතරව අපිට පුළුවන් තව වෙලාවක් දවසට හරි සතියට හරි පැයක් දෙකක් එහෙම වෙලාවක් දාන්න පුළුවන් දරුවට. වෙලාවක් දැම්මට පස්සේ ඒ වෙලාව තුල විතරයි. දැන් උදාහරණයක් සෙනසුරාදා දවසේ උදේ 10 සිට දවල් 12 වෙනකන් වෙලාව දෙන උදේ 10 සිට දවල් 12 වෙනකන්. ඒ වෙලාව දෙන විට උදේ 10ට ආරම්භ කරනවා දවල් 12ට අවසන් කරනවා. එතකොට ඒ වෙලාව අන්න එහෙම. දැන් ඉස්සර කාලේ රූපවාහිනිය වල වැඩසටහන් තියෙන වෙලාවටනේ. දැන් නැවත බලන්නත් බෑ. එතකොට ඒ වෙලාව බැලුවා ඒක ඉවරයි. දැන් මේක නැවත බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා දරුවන්ට මේ ලොකු හානියක් මොළයට වෙන්න පුළුවන් කියලා තමයි අනිත් රටවල් හිතන්නේ. ඉතින් අපි මේකෙන් ඈත් සම්පූර්ණයෙන්ම ඈත් කරනකොට යහපත් දේ දරුවට දීලා මේකත් යහපත් විදිහට දාගන්න කියලා දෙන්න පුළුවන්. මම දන්නවා ලංකාවේ සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියන් මූල්‍යමයන් ප්‍රශ්නේ වගේම දෙමව්පියන් වෙනම රැකියාවලට කියලා. නමුත් ඔවුන් ලස්සනට මේ සමාජ මාධ්‍ය භාවිතා කරලා ඒ YouTube වෙන්න පුළුවන් අධ්‍යාපනය භාවිතා කරලා බොහෝම අමාරුවෙන් ඒවා ඉගෙනගෙන ඒ හොඳ දේවල් අරගෙන මොකද ඒගොල්ලන්ට සල්ලි නෑ මේ මුදල් ගෙවලා අමතර පන්ති වලට යන්න විදුහලේ උගන්වන්න ඈත පළාත් දැන් පසුගිය කාලේ දැවැන්ත වැඩසටහන් කීපයක් වුණේ අතර ප්‍රමුඛ වැඩසටහනක් වුණා ලංකාවේ এডুকেෂන් සම්බන්ධව මිනිස්සුන්ට මේ අපේ දරුවන්ට උගන්වන්න ඒක අගය කරන්න. මොකද ඉගැන්වීම සඳහා ඔබ දන්න එක්තරා නාමයක් යටතේ විශාල වශයෙන් සේවයක් වුණා. ඒක මං හිතන්නේ ඉතාම ලොකු දෙයක්. ඒකේ තියෙන යහපත් දේ විතරයි. ගණිතයේද විද්‍යාවද භාෂා කීපයකින් පරිගණක පිළිබඳව මම එක වතාවක් මේ මයංගන ප්‍රදේශයේ ගිය වෙලාවක දන්න දරුවෙක් ඇවිල්ලා මං හිතන්නේ 10 වසරේ වගේ හිටියේ. ඒ දරුවට පරිගණක එහෙම පහසුකම් ඉගෙන ගන්න හේ නෑ. හැබැයි ඔය ඒ වැඩසටහන් බලලා එක්තරා නාමයකට වෙච්ච ඒ වැඩසටහන් බලලා ඒවා හරහා ඉගෙනගෙන බොහෝම දැනුමක් ඔය කෝඩින් වගේ අරගෙන ඒ ලොකු තැනක් ගිහිලා තියෙනවා. එතකොට අන්න එහෙම හොඳ පැත්ත පුළුවන්. අර දරුවව මොකද එක වෙලාවක දරුවට ජංගම දුර්ග අතර දෙන්න වෙනවාමයි. එක වෙලාවක පරිගණක අතර දෙන්න වෙනවාමයි. ඉතින් මේක අර අපිට මොට කරන්න සමාජයට දාන්න වෙනවාමයි. ඒක නිසා අපි හැමෝටම වක්කීමක් කියනවා පුතේ මේ කොටස හොඳ තියෙනවා මේ කොටස නරක තියෙනවා. හොඳ පැත්ත ගියොත් ඔබට මේක ලැබෙනවා නරක පැත්ත ගියොත් මේක ඔබට ලැබිලා ඔබ පැත්තකට යනවා. ඒක නිසා මේක බොහොම ප්‍රවේශමෙන් භාවිතා කරන්න ඕන කියලා තමයි කියන්න වෙන්නේ. හරිම වැදගත් තැන. මොකද මෙවැනි දේවල් අපි කතා කිරීම නැවත අපි භාවිතා කරන දේ කතා කිරීමේ වැදගත්කම තියෙන්නේ අපි දෙයක් දන්නේ නැතුව භාවිතා කිරීම හරි භයානකයි. අපි උදාහරණයක් ලෙස අපි අවියාවුදයක් වුණත් කොට කියනවා අපි දැන් සටන් කලාව ඉගෙන ගන්නකොටත් කියනවා මේක දන්නේ නැත්නම් අල්ලන්න එපා. දැන් උපකරණයක් වෙන්න පුළුවන් දන්නේ නැත්නම් අල්ලන්න එපා. මොකද උපකරණය ගැන A to Z ඉගෙන ගන්න. දැන් අපි දරුවෙකුට කියා දෙන විදුලිය ගැන තාක්ෂණය ගැන විදුලිය ගැන ඔක්කොම A to Z ඉගෙනගෙන වාහනයක් ගැන කියනවා ඒවා ඉගෙනගෙන තමයි ඌට ආරක්ෂාව තමයි මුලින්ම ඒ කියන්නේ ඔක්කොම ඉගෙන ගන්න නෙවෙයි මම ආරක්ෂාව පිළිබඳ මුලින් ඉගෙන ගන්න ඕන. එතකොට එහෙනම් අපි සමාජ මාධ්‍යයට දරුවට ආරක්ෂාව පිළිබඳ අපි මුලින් කියා දෙමු. එහෙනම් සමාජ මාධ්‍ය භාවිතා කරනවා මෙන්න මේ කරුණු පිළිපදින්න. මෙහෙම ආරක්ෂා වෙන්න කියලා එළියට දාමු. මං හිතන්නේ ඒක හොඳ පණිවිඩයක් වෙන්න ඇති දරුවන්ට අපිට දෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. ඉතින් මේ කියපු සියලුම කාරණා සමාජයේ ඉදිරි යහපත සුබ සිද්ධිය උදෙසාම
හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද යහපත් හෙට දවසක් යහපත් දෙයක් යහපත් දරු පරපුරක් නිර්මාණය කර ගැනීමයි අපි මේ වැඩසටහන් සම්පාදනය කිරීමේ බලාපොරොත්තුව මේ කාලත්‍ර ටීවී හරහා හැමදාමත් නිවැරදි යමක් සමාජගත කරන්න උත්සාහ කරන නාලිකාවක් විදිහට. ඉතින් සමාජ මාධ්‍ය භාවිතයේදී අපි අවබෝධ කරගත යුතු දැනගත යුතු කාරණා පිළිබඳව කතා කරේ. ඉතින් අපේ ගෞරවනීය වෛද්‍යතුමන් එක්ක ඉතින් හැමදාමත් ඇවිල්ලා අපිට වටිනා කියන කාරණා ඔබතුමා සම්ප්‍රේෂණය කරන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන් ආයුබෝවන් ඔබතුමන්ට සමුදෙනවා අපි ඉදිරියේදී ඉක්මනින්ම මුණ ගැහෙන බලාපොරොත්තු වෙන යුතුව. එසේනම් අපි සූදානම් වෙන වැඩසටහන අවසන් කරන්න. ඉතින් හැමදාමත් කාලත්‍ර ටීවී අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. ඔබේ අදහසුත් කියන්න එක ගොඩක් වටිනවා. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපි වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම යහපත් දවසක්.